කාපල් ටනල් සින්ඩ්‍රෝම කියන තත්ත්වය සාමාන්‍යයෙන් 90ක් දෙනෙක්ට අපිට හේතුවක් නැහැ. හැබැයි 10%ක කටසක් තියෙනවා අපිට හේතුවක් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී කාලේදී. ඒ කියන්නේ ඇඟ ස්තුල වෙනකොට හරි නැත්නම් ගර්භණී කාලේදී අපි දන්නවා පොඩ්ඩක් ඇඟ මහත් වෙන වතුර එකතු වෙලා. එතකොට මේක හිර වෙන්නපත්. ඒ වගේම තයිරොක්සින් හෝමෝනේ උණතාවය තියෙන කට්ටියගේ ඇඟ මහත් වෙනවා වගේම අර මේදේ තැම්පත් වෙන විදි වෙනස් වෙනවා. එතකොට මෙතන හිරවීමක් වෙන්න පුළුවන්. තවත් අපේ කරන රස්සාව, ඒ කියන්නේ රැකියාව අනුව. උදාහරණයක් කිව්වොත් පරිගණක පාවිච්චි කරන කීබෝඩ් එක ගොඩාක් වෙලාට අත දිග අරගෙන පාවිච්චි කරන අවස්ථාවල් වලදී. ඒ වගේම සමහරක් වෙලාට ඔය අපි පාරවල් වල අර ভাইබ්‍රේටිං මැෂින්ස් පාවිච්චි කරනකොට ඒ වගේ එකකදී මෙතන තද වෙන්න පුළුවන්. මෝටර් සයිකල් පදින උදවියගේ, ත්‍රී වීලර් පදින උදවියගේ. ඔය වගේ ගොඩක් දෙනෙක්ගේ අර මෙතන රිස්ට් එක නැමෙන එක දිගාරන එක වැඩි වෙනකොට එම තත්ත්වය අපි දැකලා තියෙනවා වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඊට අමතරව දියවැඩියා වගේ රෝග ලක්ෂණ වලටත් මේ තත්ත්වයත් එක්ක මේක ඇති වෙන්න පුළුවන් අවස්ථාවල් අපි ගොඩක් දකිනවා.